හායි කොහොමද මගේ සෙට් එකම ඉතින් ඒ කියන්නේ දවස් දෙකක් පරක් වුණා වීඩියෝ අප්ලෝඩ් කරන වීඩියෝක් කියන්නේ මතක නැති වීඩියෝ ඉතින් උඹලට ඉස්සරහට වුණ වීඩියෝ කරන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපල්ලා අනිවාර්යෙන් ලයික් එකක් දාපල්ලා සබ්ස්ක්‍රයිබ් පාරන් දාපල්ලා ලයික් එකක් දානවා තමයි අනිත් කඩේ මේ වීඩියෝ පෙන්නන්නේ මේ වීඩියෝ ග්‍රෝ වෙන්නේ සබ්ස්ක්‍රයිබ් නොකරත් කමන්නේ අනිවාර්යෙන් ලයික් එකක් දාපල්ලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපල්ලා ෂෙයා පාරක් දාපල්ලා යාළුවන්ට කමෙන්ට් කරපල්ලා මේ වීඩියෝ එකේ ගිව් අවේ එකක් තියෙනවා මම මේ වීඩියෝ එකේ ඒ කියන්නේ අංක ගානක් කීයද කියලා කියන්නේ නැහැ මම මේ වීඩියෝ එකේ අංක හංගලා තියෙනවා කලින් වීඩියෝ එකේ ගිව් අවේ එකක් මම අද තෝරනවා කට්ටියව මම මේකේ ගිව් අවේ එකක් කියන්නේ අංක පහක් හංගලා තියෙනවා ඒ අංක පහ හරියටම කමෙන්ට් කරලා වැඩිම ලයික් ගන්න 10 දෙනෙක්ට හදලා දෙනවා ෆ්‍රී ලෝගෝ 10ක් වැඩිම ලයික් ගන්න කට්ටිය තමයි ගිව් අවේ එක හම්බ වෙන්නේ යාළුවෝ ෂෙයා කරලා වැඩිම ලයික් කරන් ගිව් අවේ එක වින් කරන්න තව ඉතින් මේ පෝස්ට් වල පේන විදිහට ටොප් අප් ඩිසයින් වැඩ කරන්න පුළුවන් හරිති මේ වීඩියෝ එක ස්කිප් කරන්න පොඩ්ඩක්වත් එක් කන්ට්‍රෝල් සෙටින් එකක් හරි මිස් වෙයි හරි දෙන වැඩි කතාව බලන්න යමු අපි අද ගෙන ආපු සුපිරි වීඩියෝ එකකට හරි ඉතින් මම channel මුලින්ම control setting පැත්තට ගියාම අපිට තියෙන්නේ මොකද්ද අපිට තියෙන්නේ බා මේ hub එක ඉතින් උඹලට හදාගන්න පුළුවන් හරියට custom hub එක නන්නේ බා custom එක hub එක හදාගන්න බැරි කෙනෙක් නෑනේ control පැත්තට ගියාම බං ඒක තියෙන්නේ මේක මුලින්ම අපි එකෙන් එක කියන්නම් හරිද මෙතන default තමයි තියෙන්නේ නමුත් මෙතන දෙවණි එක දාලා තිබ්බොත් අපි මෙහෙම මේ නිකන් ගහත් මේ ස්කෝප් කරලා ගහද්දි බං ඔය මේ ස්කෝප් එක ඔටෝ යන්නේ නැහැ බඩ දෙනවද මේ ළඟටම ගෙනිහිල්ලා ගහන්න ඕන ඒකෙන් තමයි ඒකේ වෙන්න ඊපස්සේ ඩිෆෝල්ට් කියලා තියෙන්නේ බං මෙන්න මේ ඩිෆෝල්ට් නෙවෙයි ෆුල් කන්ට්‍රෝල් දාහම අපිට මේ බලපන් එම් එක යන්නේම නැහැ හරියට මැදින්ම තියන්න ඕනේ එම් එක යන්න මේ දැවට එම් එක යන්නේ නැහැ මේ හරියට මැදින්ම තියලා හරියටම අපි ගානට දැනට අරන් ගිහලා ගහන්න ඕන අමාරුයි ඒක හරියට තියෙන්න ඕන අපේ ඩිෆෝල්ට් කියන එක තමයි ටික හදාගන්න ඉන්න එතකොට උඹලට ඇඩ් එකක් වගේ ප්ලේ කරන්න පුළුවන් මේ බලපන් මෙන්න මෙහෙන් මේක තිප්පත් වදින්නේ බලපන් එම් එක මෙන්න මෙහෙන් තිප්පත් සාමාන්‍යයෙන් වදිනවනේ අර එක දාවහම එහෙම වදින්නේ නැහැ අර බේස්වන් ස්කෝප් කියන එක දාවහම එහෙම වදින්නේ නැහැ ෆුල් කන්ට්‍රෝල් දාවට පස්සේ මේ විදිහට වදින්නේ නැහැ මේක තමයි තියෙන්න ඕන මෙතන ඊට පස්සේ බං කන්ට්‍රෝල් වල ගියාම left fire button එක තිබ්බොත් වාසිය නැති වුණත් අවුලක් නැහැ උඹලට left fire button එක කියන්නේ බං custom hub එකට තව අලුතෙන් fire button එකක් add වෙන එක වෙන්නේ මම මේක අරන් පෙන්නන්න මේ දින් මෙන්න මේ වගේ අලුත් fire button එකක් add වෙනවා ඒකෙන් අපිට කියන්නේ මේ වමින් ඉතින් ඒකෙන් වැඩක් ගත හැකියි ඉතින් අපිට කැමරා සෙට් එක දාගන්න ඉතින් මම නම් වැඩක් නැහැ ඉතින් මම ඒක අයින් කරලා තමයි තියෙන්නේ මේ showing scope showing scope දාවම scope කරාට විතරයි දැන් නැහනේ ඒක අපි scope කරාට පස්සේ පෙන්නනවා ඒක අන්න එහෙම තියෙන්නේ ඒක දාවම එහෙම වෙන්නේ ඉතින් මම scope කරාට පස්සේ විතරක් පෙන්නන්නේ ඒක දාලා තියාගන්නවා මෙන්න මේක ස්නයිප් එහෙම ගහද්දි බං මම ඒක උඹලට පෙන්නන්න ස්නයිප් එකක් අරන් ඒක උඹලට පෙන්නන්න ස්නයිප් එකක් අරන් මේ ස්නයිප් එක ගත්තා ස්නයිපර් එක මම පෙන්නන්න මෙතන හෝල්ඩින් ස්කෝප් එක ඔන් කරලා තිබ්බොත් බං අපි දැන් මෙහෙම ස්නයිපර් ෆයර් කරනෝනේ එයිම් කරන්නේ එයිම් වල තමයි යන්නේ අපිට මේක තමයි මේකෙන් උඹලට කැමති එකක් දාගත හැකි මේ විදිහට ස්කෝප් වල තමයි යන්නේ ඒකෙන් කැමති එකක් උඹලට දාගත්තා ෆෝන් එක ලැග් කරනවා පිස්සු කරනවා ඉතින් ගණන් ගන්න එපා quick capacity බලන්න මෙන්න මේකේ ඊළඟ එකෙන් තමයි බං මෙන්න මෙහෙම මේ aim එක වෙන්නේ නැතුව යන්නේ aim කරොත් විතරයි aim එක වෙන්නේ aim කරන්නේ නැතුව තිබ්බොත් aim වෙන්නේ නැහැ ඒකින් නම් මම aim වෙන්නේ නැති වෙන්න දාගන්නේ aim වෙන්න දාගන්නේ නැතුව පුරු නැහැ ඊට පස්සේ left fire button එක බං left fire button එක කියන්නේ මෙන්න මෙතන තියෙන බං මෙන්න මේක මෙන්න මෙතන තියෙන එක එන්නේ fire button එක තමයි left fire button කියන්නේ left fire button එකෙන් බයි කියන්නේ අපිට මෙහෙම ගහලා අන්න ඔය විදිහට ටක් ගාලා ස්විච් කරනවත් එක්කම ඔළුව අදිනකොට ඒ කියන්නේ ගොඩක් හෙඩ්ෂොට් ගන්න ප්ලේයර්ස්ලා ඒක යූස් කරනවා. ඒක ඉතින් උඹලට කැමති නම් දාගෙන කැමති තැනකට දාගෙන හදාගන්න කැමති නම් දාගන්න එකමල. මම ඒකට ඕන නිසා මම ඒක ඔන් එකේ තියා ගන්නවා. quick reload button එක අපිට on කරන්න පුළුවන් off කරන්න පුළුවන්. මම නම් ඒක
ඕෆ් කරලා නෙමෙයි ඔන් කරලා තියාගන්න. ක්වික් රීලෝඩ් බටන් එක මම ඔන් කරලා තියාගන්න. මේ මෙන්න මෙතන තියෙන එක තමයි ක්වික් රීලෝඩ් බටන් එක. ඒකේ ඉතින් උඹලා කැමැත්ත තමයි ක්වික් රීලෝඩ් බටන් එක ඔන් කළා හරි ඔෆ් කළා හරි තියාගන්න. වචනෙන් වැඩි ඇති ගණන් ගන්න එපා. රීලෝඩ් මෙන්න මේක. අපේ කියන්නේ උන්ට රීලෝඩ් වෙනකොට කියන්නේ දැන් අපේ රීලෝඩ් වෙන විදිය පෙන්වන විදිය. දැන් අරක දාලා දීපහම මෙහෙම දැන් උන්ට තේරෙනවා ෆයර් කරමුකෝ. රීලෝඩ් වෙන මෙහෙම සාමාන්‍ය විදියට නිකන් රීලෝඩ් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඒකේ අනිත් එක දාලා දීපහම මෙන්න මේක දාලා තිබ්බහම බලපන්නලු රීලෝඩ් වෙන විදිය. මෙන්න මේ විදිහට වටයක් යනවා අරක. මේ විදිහට වටයක් කියලා තමයි ඒක රීලෝඩ් වෙන්නේ. එන්න එකයි ඒ දෙකේ වෙන දෙකෙත් තුඹල් කැමතියක් දාගන්න ඉල්ලා. ඊට පස්සේ තියෙන බම් ෆ්‍රී කැමරා බටන් එක. ඒක උඹලට ඔන් එකේ තියාගන්න පුළුවන්. අර කුසෙයි කියන්නේ කට්ටිය එන්නේ ඒක. ඒක ඉතින් ඔන් එකේ තියාගත්තාම වාසි. අපිට මෙහෙම දුවගෙන යද්දි මෙන්න මෙහෙම වටේ පිටේ බලන්න පුළුවන්. නිකන් හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. අනිත් එක දාලා තිබ්බහම මේක හැරෙන්න වෙනවා බම් බලන්න. උඹලට කැමති එකක් ඒකෙත් දාගන්න ඉල්ලා. මම ඉතින් ඒකේ ඔෆ් කරාම මේ බලපන්. අපිට එහෙම යද්දි හැරෙන්න බෑ. ඒක ඔෆ් කරන්න නැතුව ඔන්න එකේ තියාගත්තා නම් උඹලට වාසි. ඉතින් වැඩ මේ සියරම සෙන්සිටිවිටි එක හරියට හදාගෙන තියෙන්නේ. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න දිගටම වීඩියෝ එක. ඊට පස්සේ ෆ්‍රී කැමරා බටන් එක මම පෙන්නුනේ. ඔටෝ ස්විච් ගන්න. ඔටෝ ස්විච් ගන්න එක ඔෆ් කළා හරි ඔන් කළා හරි තියන්න පුළුවන්. يعني අපි ගන්න එකේ උණ්ඩ ටික ෆයර් කරලා ඉවරුනහම ඔටෝ උණ්ඩ ලෝඩ් වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. කැමති නම් ලෝඩ් කර දෙයි නැත්තම් ඔටෝ ලෝඩ් වෙන එක. මේක පෙන්නන්න උඹලට දාලා මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඔටෝ ස්විච් ගන්න. මම ඒක ඔන් කරලා තියෙන්නේ. මෙන්න ඔටෝ ගන්න එක ස්විච් වෙනවා. ඊට පස්සේ අනිත් එක දාලා දීපහම බලවන්නලව. අනිත් එක දාලා දීද්දි බං වෙන්නේ මම පෙන්නන්න උඹට. හොයාගන්න අමාරුයි බං මේවා. ඔෆ් එක ඔෆ් කරලා දීපහම වෙන්නේ බං. ඔටෝ ස්විච් වෙන්නේ නැහැ. අපි උන්ට ටික ෆයර් කරලා ඉවරනාම. ඔබන්න ඕන අරක. ඒක තමයි වෙන්නේ මං. ඊට පස්සේ මේක ටිප්ස් මේ වල යටින් මේ විදිහට පෙන්නනවා. ඒක වෙන්නේ. ඒක ඉතින් වැඩි වෙනසක් වෙන්නේ නැහැ. මේ පෙන්නන්න මේක යටින්. මේ පෙන්නන්න මේ ස්කිල් එක යටින් පොඩියට එන්නේ. ඒක තමයි එකකින් වෙන්නේ. පෙන්නන එකයි නැතුව එක එන්නේ එක. ඒකෙත් කැමතියක් උඹලා දාගනි. ඊට පස්සේ ස්කිල් කෝල් ඩවුන්. මේක දාවම ස්කිල් එක කියන්නේ මේ විදිහට මේ කොටුවක් වගේ පිරෙන්නේ වටේට. ඊට පස්සේ අනිත් එක දාවම බං ස්කිල් එක තප්පර ගානක් ගිහලා තමයි පිරෙන්නේ. මේ බලපන්න. මේකෙත් ඉතින් බලන්න කැමති එකක් හදාගත හැකියි. ඊට පස්සේ ට්‍රෝවල් ස්ලොට්. يعني ට්‍රෝවල් ස්ලොට් කියන්නේ බං කියන්නේ මට අකුණ වැරදි ඩිස්ප්ලේ එක. ට්‍රෝවල් ස්ලොට් කියන්නේ බං මේ ට්‍රෝවල් ස්ලොට් කියන්නේ දැන් අපි සිංගල් ස්ලොට් දාන්න පුළුවන්, ඩබල් ස්ලොට් දාන්න පුළුවන්. සිංගල් ස්ලොට් දාවහම වෙන්නේ බං ඩබල් ස්ලොට් දාවහම වෙන්නේ වෝල් තියෙන එකයි. يعني වෝල් අපිට මෙතනින් ගන්න විදියක් නැහැනේ. වෝල් තියෙන එකයි ග්‍රැනයිට් තියෙන එකයි දෙකම එකට එන්නේ. ඩබල් ස්ලොට් දාවොත් සිංගල් ස්ලොට් දාවොත් ඒ දෙක දෙකකට එන්නේ. එන්නේ ඒක එකකින් වෙන්නේ. ඒ ඉතින් උඹලට හැම දෙයක දාගෙන හදාගන්න. ඊට පස්සේ ග්ලූ වෝල් ස්මාර්ට්‍රෝ. ස්මාර්ට්‍රෝ කියන්නේ බං අපි උඹලට වෙන්නන්න මේකට ගිහිල්ලා. අපි දැන් මෙහෙම ගිහිල්ලා මෙතන අපි ග්ලූ වෝල් එක කියන්නේ අනිත් එකේ මම දෙකේ වෙනස පෙන්නන්නම් උඹලට. මේකේ වෝල් එක මෙහෙම නිකන් අත්හැරිය ගම වෝල් එක වදිනවා. මේ විදිහට නිකන් අත්හැරිය ගම වෝල් එක වදිනවා උඹලට. ඊට පස්සේ ඒකේ අනිත් එක දිනවනේ ග්ලූ වෝල් ස්මාර්ට්‍රෝ නේ. මේ අනිත් එක දිනවනේ ග්ලූ වෝල් ස්මාර්ට්‍රෝ එක ඕෆ් කරාම අපි මෙහෙම ගහලා මේක ඔබන්න ඕන. ඔබන්නම ඕන අනිවාර්යෙන්. ඒ බුවට පස්සේ තමයි වදින්නේ. නිකම්ම ඔටෝ වදින්නේ නැහැ. ඒකයි එකකින් වෙන්නේ. ඒකයි ඒකෙන් එන්නේ. ඊට පස්සේ permanent glue wall button. අපිට glue wall තිබ්බත් කියන්නේ අපිට glue wall තියෙනුනේ අපේ. ඒ glue wall තිබ්බොත් විතරයි අපිට මේ glue wall කියලා එකක් පෙන්වන්නේ. මෙන්න මේ විදිහට glue wall තිබ්බොත් විතරයි අපිට ඒ glue wall කියන එක පෙන්වන්නේ. glue wall බින්දු වුණාට පස්සේ ඒක නැති වෙලා යනවා අපේ. මේ පේනුනේ ඒක නැති වෙලා ගියා. අරකේ ගියාට පස්සේ අරකේ
බිඳුව කියලා පෙන්වනවා glue wall එක. එතකොට ඉතින් අපිට glue wall තියෙයි කියලා විතර සමහරලාට වර්ධිනවා. ඒක නිසා අපිට කැමති එකක් ඒකෙන් use කරන්න පුළුවන්. ඊට පස්සේ movement කියන එක මම ඒක පෙන්වන්නම් අපිට මේකෙන් අයින් වෙලා. මේකෙන් අයින් වෙලා මම අපිට ඒක පෙන්වන්න ශනික අයින් වෙනවා. හරි මචංලා එක එකක් යන්න බා වීඩියෝ එක ස්කිප් කරන්න බා පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපන්ලා. control වලට ගියාට පස්සේ එතන තියෙනවනේ බා මෙතන left wheel setting කියලා මේ fix කියන එකේ තියෙන බා මෙහෙමයි. මේ fix මේක දාවට පස්සේ අපිට මේ අදින එකේ අර joystick එක තියෙන්නේ අපේ. ඒ joystick එකේ වෙනසක් තමයි මේකෙන් වෙන්නේ. joystick එකේ වෙනසක් තමයි දෙකෙන් වෙන්නේ. fix කියන එක දාම නිකන් සාමාන්‍ය විදියට අනිත් එක දාම වෙනස් ඒක. control setting ඊට පස්සේ control setting වල run mode එක drag කියන එක දාම මෙහෙම ඉස්සරහට බං හිටියාම මේ විදියට යනවා. ඒ කියන්නේ run mode එක on වෙනවා. ඊට පස්සේ control වල ගියාම mix කියන එක දාන් හිටියාම මේ කරාම run mode එකෙත් යත හැකි අපිට නැත්තම් මෙහෙම බාගෙට අල්ලන් හිටියාම නිකන් සාමාන්‍ය විදියට යත හැකි. ඒකේ දෙකම වෙනවා. ඊට පස්සේ tab කියන එක දාවහම මේකේ බුහම මෙහෙම නිකන් විතරයි යන්නේ. මේක බලන්න ඕන අනිත් එකට දාන්න. ඒකයි ඒක වෙන්නේ. මේක ගොඩක් වාසි මික්ස් කියන එක දාන තිබ්බහම තමයි මේක තියෙන්නේ vehicle එකේ අපිට මේ විදියට කැමති තැනකට මේව කස්ටමයිස් කරලා මේව තියෙන තැන හදාගන්න හැකි ඕන. නැත්තම් මේ joystick එකෙන් යන්න හදාගන්න පුළුවන් අපිට ඕන. ඉතින් මම නම් ඒක නෙමෙයි දාලා තියෙන්නේ. මම නම් මෙන්න මේක දාලා තියෙන්නේ. ඒක ලේසි මට. ඉතින් අනිත් setting ටික හදන විදියත් ඕන නම් වීඩියෝ එකෙන් ඕන නම් අනිවාර්යෙන් ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. හරිද එහෙනම් අපි ආදර කියලා එන්න. හැමෝටම ජය වේවා.